හතර වෙන වතාවටයි මේ ස්ථානයේදී මෙම තරන් රාජයා මේ ආකාරයෙන් විශ්වීමට සලස්වා තිබෙන්නේ. පින්වතුනි, එහෙමනම් අප වැඩි කල් වේලා නොයවා වැඩසටහන ආරම්භ කරමු. එහෙමනම් මෙම පුණ්‍ය කර්මයේ මුල්ම කර්තව්‍ය නියෝජිත කිරීමෙන් අනතුරුව පැවති ආගමික කටයුතු මෙහෙයවීම උදෙසා වැඩමවා වදාළ ගොරැල්ලේ අතිපූජ්‍ය මහා සංඝනායක අතුල දස්සන රාමාධිපති අතුල ස්වාමීන් වහන්සේට හදපිරි භක්ති ප්‍රණාමය දෙපා නැමද මෙම අවස්ථාවේදී අප සිහිපත් කරනු ලබනවා. උන්වහන්සේගේ ඒ මනෝහර ධර්ම දේශනාවට ලංකාව පුරාම බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නම ගොරැල්ල පුරවරයට මේ කොළඹ පුරේට මහත් වූ ආලෝකයක් උන්වහන්සේ සපයනු ලබනවා. උන්වහන්සේගේ භවගාමී ජීවිතය සුඛිතමුති වේවා. අවසන පතන්නා වූ බෝධියකින් නිවන් සම්පත්තිය ලැබීමට පූජ්‍යපාද අතුල ස්වාමීන් වහන්සේට සහ අනෙක් ස්වාමීන් වහන්සේට ලැබේවායි ග්‍රෑන්ඩ් පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය මෙසේ සුබ ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම මිත්‍රවරුනි මහත්වරුනි, කවදත් මේ තොරණ කර්තව්‍යයේදී පමණක් නොව වෙනත් සමාජශීලී අපේ කටයුතුවලදී අපහා අත්වැල් බැඳගෙන සිටින ප්‍රදීප් ෆුඩ් සමාගමේ අධිපතිතුමන් සහ එම මැතිණිය ඉතාමත්ම දැටි සිටින් යුතුව මෙම අවස්ථාවේදී පිළිගනු ලබනවා. ග්‍රෑන්ඩ් පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය වෙනුවෙන් ප්‍රසිද්ධියට එතරම් කැමැත්තක් නැති වුවත් හැමදාම අපිත් එක්ක එදා වගේම අත්වැල් බැඳගෙන මේ හොඳ කර්තව්‍යයන් සඳහා තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණය අප වෙත ලබා දෙනවා. එතුමන්ගේ ජීවිතය, එම මහත්මියගේ ජීවිතය ඇතුළු පවුලේ සියලුම දෙනාගේ සියලු සුබ ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ග්‍රෑන්ඩ් පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම වෙසක් සඳ නැගීගෙන මේ අපූර්ව හැන්දෑයාමේ අද 7 වෙනි දවසටයි මෙම තොරණ රාජයාගේ කර්තව්‍ය මෙසේ ආරම්භ වන්නේ. අදින් පසුව මෙම තොරණ නිමාවට ප්‍රදර්ශනය නිමාවටපත් කිරීම සඳහායි සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබෙන්නේ. අපිට අපේ ආගමේ ඉතාම වැදගත් වන්නාseම අපේ සහෝදර මුස්ලිම් ජනතාවගේ ඔවුන්ගේ කර්තව්‍යයන් වලටද අප ඉතාමත්ම ගෞරවයෙන් ඒ අවශ්‍ය ඉඩකඩ ලබා දෙනවා. ඒ වගේම එතුමන්ලාද අප සමග අත්වැල් බැඳගෙන හැමදාමත් එකට ඉන්නවා. දෙමළ ජාතිකයින්, මුස්ලිම් ජාතිකයින්, සිංහල ජාතිකයින්, බර්ගර් ජාතිකයින් ඔක්කොම එකතු වෙලා අපූර්ව සුසංයෝගයක් තමයි මේ කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පවතින්නේ. එහෙමනම් අපට දක්නට ලැබෙනවා අපේ මේ කාර්යාලය සමීපයේ වෙඩින් සෝල් ආයතනයේදී මෙමවතේදී අපූර්ව විවාහ මංගල උත්සවයක් පැවැත්වෙනවා. ඒ නව යුවල පස්ස සමගින් අදිනත ගන්නා සමිහා ඔබ දෙපළට ඉතාමත්ම වාසනාවන්ත යුගතිරියක් ගත කිරීමට වාසනාව ශක්තිය ලැබේවායි අද මේ තොරණ සමිතිය වෙනුවෙන් අපද ප්‍රාර්ථනා කරන්නේ බොහොම සතුටින්. ඒකින් පස්ස සහ සමිහා යන දෙපළට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. යහපත් අනාගතයක් බොහොම සතුටින් ගත කරන්න ලැබේවා කියා අප නැවත ආශිර්වාදනය කරනවා. එහෙමනම් කල් වේලා යවන්නේ කුමටද අද මේ කර්තව්‍ය සඳහා ඔබට පුළුවන් මේ තොරණ රාජයාගේ විදුලන මහා බල්බ් සංඛ්‍යාව, විදුලි බුබුලු සංඛ්‍යාව ගණනය කරන්නට. මේ තොරණ අඩි 60කට වඩා උසයි, අඩි 50ක් පළලයි. මීට වැඩිය පළල නොකෙරුවේ මේ මාවත අවහිරවන නිසා. නැත්නම් මීට වඩා දැවැන්ත තොරණක් මේ ස්ථානයේ ඉදි කිරීමට වුවත් මේ ශක්තිය මෙම යවුන දෙන්න ඒ වගේම ග්‍රෑන්ඩ් පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක සමිතියට තිබෙනවා. එම නිසා ඔබට පුළුවන් මේ ආමිෂ පූජාව විදුලි පහන් පින්කම උදෙසා ඔබ සතු ධනයෙන් සුළු මුදලක් ලබා දෙමින් ඒ සඳහා දායක කාර්යයක් වන්නට. අපේ
අතුල ස්වාමීන් වහන්සේටද පාද නමස්කාර පූර්වකව ඊට පස්සේ අපේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ වන්දනා කරමින් මේ ආකාරයට කවියකින් ඔබව සනසන්නම් එසේ. වව් මල කෙලෙස්